මෙරට පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය සඳහා නැඹුරු වන්නේ බස්නාහිර පළාතේ සිටින ළමුන් බවට අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. ඒ අනුව ග්‍රෑන්ඩ් පාස් තොටලඟ කොම්පඤ්ඤ වීදිය අඟුලාන කෙසෙල්වත්ත පානදුර දෙහිවල ගල්කිස්ස ඇතුළු නගර රැසක අඩු ආදායම්ලාභී පවුල් ජීවත්වන ප්‍රදේශවල ළමුන් මත්ද්‍රව්‍ය සඳහා වැඩි නැඹුරුවක් දක්වන බවට අනාවරණය වී ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශද ගම්පහ කුරුණෑගල අනුරාධපුරය ගාල්ල රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කයන්ද අවදානම් සහිත බවට හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළා. පාසල් ළමුන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස මිතුරන්ගේ බලපෑම හඳුනාගෙන ඇති බවත් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති පාසල තුළ ක්‍රියාත්මක නොවීම සහ පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වෙනුවෙන් විදුහල්පති කලාප අධ්‍යාපන කාර්යාල වැනි තැන්වල ඇති අඩු උනන්දුව යන කරුණුද පාසල් ළමුන් මත්ද්‍රව්‍ය වලට යොමු වීමට හේතු වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.